හොඳයි. ඔන්න අදත් කාලයකට පස්සේ වීඩියෝ එකක් අරන් එන්න හිතුවා වින්චුන් ශ්‍රී ලංකා අපේ YouTube channel එක හරහා. ඉතින් අද මම ඔයගලන්ට පොඩ්ඩක් කතා කරන්න හිතුවේ ආපහු චීස් හවුස් සම්බන්ධ. මේක මේ වීඩියෝ එක වින්චුන් කරන අයට පමණයි. එතකොට ඔබ අනිත් අයට මේ චීස් හවුස් කියන එක සම්බන්ධයෙන් අවබෝධයක්වත් නැහැ. ඒක එයාලට අදාළත්වයක්වත් නැහැ. වින්චුන් කරන සෑහෙන පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ වගේම වින්චුන් හොයන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට සහ වින්චුන් දැනට කරන විශේෂයෙන්ම චීසාව කරනවා. වින්චුන් ලංකාවේ වින්චුන් ගොඩාක් චීසාව කරන්නේ නැහැ. ඒතරම් චීසාව අයින් කරලා තමයි ගොඩක් වින්චුන් කරන අය කරන්නේ. නමුත් චීසාව කරන පිරිසක් ඉන්නවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද ලංකාවේ චීසාව කරන්නේ නැති පසුබිමක චීසාව කරන අතලොස්සක් පිරිසක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට පොඩි අදහසක් දෙන්න තමයි අද මගේ මේ උත්සාහය. එතකොට අද මට උදව් වෙන්නේ මොහොමයි. දැන් ඕගොල්ලෝ ටාන්සාව් ෆුක්සාව් ඔය දෙක තියාගන්න. මේ පැත්තෙන් මෙහා ෆුක්සාව් මම ටාන්සාව්. දැන් මේ රෝලින් ආර්ම් එක තියෙනවනේ. මෙන්න මේ රෝලින් ආර්ම් එක. එතකොට මම දැකපු දෙයක් තමයි ගොඩක් අයගේ මේ රෝලින් ආර්ම් එක යන්නේ මේ දක්වා. ඒක බොන්සාව හරියට පෙරලෙන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට එයාලා යන්න දඟලනවා මේ පැත්තෙන්. එයාලා යන්න දඟලනවා මේ පැත්තෙන්. එයාලා යන්න දඟලනවා මෙහෙම. මෙහෙම. දැන් මේ අවස්ථාවේදී ඒක එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි මෙයාලට අවබෝධ කියන්නේ දෙන්නටම ඒක පේන දේ. දෙන්නටම අවබෝධය නැහැ මේ ඉදිරි තෙරපුම සම්බන්ධයෙන්. ඉදිරි තෙරපුම සම්බන්ධයෙන් අවබෝධය නැති වුනහම යන්න කල්පනා කරනවා ඒක ඇතුලේ. දැන් මෙහෙම අපි රෝලින් ආර්ම් එක කරගෙන යනකොට ඉදිරි තෙරපුම ගැන අවබෝධයක් නැති අය try කරනවා අර හිතලා මෙන්න මෙතනින් යන්න ඕනේ කියලා. හැබැයි එහෙම වින්චුන් වල යන්න බෑ. හිතලා මතලා ඒ කියන්නේ හිතලා දැන් තමයි මම යන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. අපි වැඩ කරන්නේ මෙයාගේ සිග්නල් එකට. එයා වැඩ කරන්නේ මගේ සිග්නල් එකට. ඒකනේ සෙන්සිටිව් හදන්න ඕනේ කියලා කියන්නේ. චීසාවල් මූලික කාරණාව ඒකනේ අපේ සෙන්සිටිව් අපේ මොලේ සෙන්ස් එක හදන එක. ඒකනේ කරන්නේ. එතකොට එකක් තමයි අපි දිගින් දිගටම මේක කරගෙන යනකොට අපි දන්නවා අපේ අර උපාගමයක් අතර කියලා කියන්නේ නියුරෝන්ස් දෙකක් අතර එන්සයිම් එකක් වැස් වෙනවා. ඔය එන්සයිම් එක වැස් වෙන්නේ යම්කිසි කාල පරාසයක් තුළ. ඒ කාල පරාසය තුළ තමයි අපේ සිග්නල් එක එන්නේ. ඒකට සිග්නල් එක සම්පූර්ණ වෙන්න නම් නියුරෝන දෙක අතර මේ එන්සයිම් වැස් වෙනවා. එතකොට මේකෙන් වෙන්නේ මේ යමක් දිගු කාලයක් කිරීම තුළ වෙන්නේ පුරුද්ද බවට පත් වෙනවා කියලා කියන්නේ අර එන්සයිම වැස් වෙන කාලය ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ කියන්නේ කාලය අඩු වෙනවා. ඉක්මනින් වැස් වෙන්න ගන්නවා. ඒතකොට ඉක්මනින් සිග්නල් යනවා. දැන් මේ අපි චීසාව හරහා කරන්නේ ඔන්න ඕක. අපේ පද්ධතියේ ඉක්මනින් අපේ සිග්නල් අරගන්න සහ ට්‍රාන්ස්ෆර් කරන්න. ඕක තමයි පුරුදු වෙන්නේ. එතකොට එකක් තමයි චීසාවලදී මේ positions ඒ කියන්නේ මේ බොන්සාව නම් බොන්සාව, ටාන්සාව නම් ටාන්සාව, ෆුක්සාව නම් ෆුක්සාව මේ කියන තැන් සිනින්තාව එනත චම්කියු කියන ෆෝම් දෙකට අදාළව තියෙනවා. එතකොට ඒකනේ විශේෂම සිනින්තාව. පදනම් ෆෝම් එක. ඒ ෆෝම් එකට අදාළව තමයි අපේ අතපය හසුරව ගන්නවා. එතකොට අපි මෙයාව රීඩ් කරනවා. මෙයාව අපි කියව ගන්නවා. මෙයාගේ ප්‍රෙෂර් එක අපි කියව ගන්නවා. ඒ කියව ගන්න අතරේ තමයි අපිට මෙයා ලූස් වෙනවා නම් එහෙම නැත්නම් මෙයා වැරදි කෝණයකට මෙයාගේ ප්‍රෙෂර් එක අරන් යනවා නම් අන්න එතකොට අපි ඒ බැරියර් එක කඩාගෙන ඉස්සරහට යනවා. එහෙම නැත්නම් ඒ බැරියර් එක මග අරගෙන ඉස්සරහට යනවා. ඔන්න ඕක නිසා මේ චීසාව කරනකොට බාහිර කරන්න එපා. මෙන්න මෙහෙම කරන්න එපා. මේක සම්පූර්ණයෙන් කරන්න. මෙහෙම සම්පූර්ණයෙන් කරන්න. බොන්සාව හරියටම පෙරලා ගන්න. ටාන්සාව හරියටම පෙරලා ගන්න. ෆෝවර්ඩ් ප්‍රෙෂර් එක තියාගන්න. ගුරුවරයාගෙන් අහන්න ෆෝවර්ඩ් ප්‍රෙෂර් එක කොහෙද? මේ ෆුක්සාවල ෆෝවර්ඩ් ප්‍රෙෂර් එක කොහෙද තියාගන්න ඕනේ? බොන්සාවල ප්‍රෙෂර් එක කොහාටද තියාගන්න ඕනේ? ඒක ගුරුවරයාගෙන් අහගන්න. ගුරුවරයා ඔයගලන්ට කියලා දෙයි. එතකොට හැමෝම මතක තියාගන්න. දැන් තව එකක් තමයි මම දැකපු දෙයක් තමයි ෆුක්සාව කරනකොට ෆුක්සාවල අත චුට්ටක් හැරෙනවා මෙහාට. ඒ කියන්නේ එල්බෝ එක පයින්නවා. මේක අතිශය වැරදි ඉරියව්වක්. ෆුක්සාවල එල්බෝ එක තියෙන්න ඕනේ පිටටලා නෙමෙයි. ඒ නිසා මේ රෝලින් ආර්ම් එකේදී මේක පිටපන්න ගන්න එපා. එතකොට මෙයා යනවා මේක ඇතුලේ. හරි? ඊළඟට තමන් මෙයාව කොහොමද
අපි කඩාවදින්නේ ඇඟ ඇතුළට. ඇඟ ඇතුළට කඩාවදින ගොඩක් විදි තියෙනවා. හරි. එතකොට නමුත් මේ රෝලින් ආම් එකේදී අපි පුරුදු වෙන්න ඕනේ ඉස්සෙල්ලාම මෙයාගේ මේ සිග්නල් එක මෙයායි තල්ලු කරන්නේ. මමයි දැන් සෙන්ටර් ලයින් එකට යන්න හදනවා. මෙයා සෙන්ටර් ලයින් එකට එන්න හදනවා. මේ හැම මොහොතකම මම මගේ ආරක්ෂාවට සාස්ස ගන්නවා. ඒ කියන්නේ වැරදි විදියට කාන්සාව තියාගන්න බෑ. කාන්සාව ඔහෙ ගන්නවා වගේ තියෙන්න බෑ. හරි පොසිෂන් එකේ තියෙනවා. එතකොට මගේ කාන්සාව වැරදියට තිබුණොත් මෙයා ආයෙ රෝල් කරන්න යන්නේ නැහැ අත. මෙයා ඉස්සරහට කඩාගෙන යනවා. මේ අත වැරදි විදියට මම පවත් ගත්තොත් මෙහෙ තියාගත්තොත් මෙයා කඩාගෙන යනවා ඉස්සරහට. ඒ නිසා ඒක පුරුදු වෙන්න ඕනේ මූලිකව. එහෙම නැත්නම් නිකන් ඔහොම චීසාව කරනවා කියලා එහෙට මෙහෙට අත විසි කරන්න යන්න එපා. මොකද ඒකෙන් ඕගොල්ලන්ට මේ චීසාව වලින් ගන්න හදන ප්‍රයෝජනෙ ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඊළඟට තමයි මම මෙහෙම කරගෙන යනකොට දැන් මම ගුරුවරයා. මේක ගුරුවරයෙක් විසින් තමයි ඇත්තටම මූලිකව හදන්නේ. ඊට පස්සේ තමයි පාර්ට්නර් ට්‍රේනින් කරන්න ඕනේ. පාර්ට්නර්ලා දෙන්නේ මුලින් දාන ට්‍රේනින් කරවන්න ගියාම වෙන්නේ දෙන්නගේ අඩුපාඩුකම් තේරෙන්නේ නැතු යනවා. ඒක බලන් ඉඳලා කරන්න බෑ. ඒකෝට දැන් මට මෙයාගේ අඩුපාඩුව හදාගන්න නම් එහෙම නැත්නම් මෙයාව හදන්න නම් මම මෙයාගේ ඇඟ ඇතුළට සෙන්ටර් ලයින් එකට කඩාවදින්න. ඉතින් මම try කරනවා කඩාවදින්න. හැබැයි මේ හැම එකකම මම මගේ ප්‍රොටෙක්ෂන් එක හදාගෙන කරන්න. එහෙම නැතුව මම මේක නිකන් ලූස් කරලා මෙහෙම ගියොත් යා ගහනවා. මොකද හැම වෙලේම එයා මම දෙන්නම ඉන්නේ ෆෝවර්ඩ් ප්‍රෙෂර් එක ඇතුලේ. යම් කිසි විදිහකින් මම මේ අත පල්ලෙහාට නිකමට හරි ගත්තොත් මෙයා කඩාගෙන ඉස්සරහට එනවා. බුම්. හරි. ඒ නිසා මේ ප්‍රෙෂර් එක තියාගෙන තමයි මම යන්න ඕනේ හැම වෙලේම. මම යන්න ඕනේ. ඒ නිසා චීසාව කරනවා කියලා කියන්නේ ඒකට. එහෙම නැතුව අතපය එහාට මෙහාට හොඳයි. ඇත්තටම චීසාව කරන එක ඉතාම හොඳයි. එහෙම උගන්වන ගුරුවරයෙක් ඇත්තටම වටිනවා. ඒක අතිශය වැදගත් නිසා. මිනිසුන් වලට ඒ චීසාව නැතුව මිනිසුන් කරන්න බෑ. මිනිසුන් තේරුම් ගන්නත් බෑ. මිනිසුන් වල තියෙන ටෙක්නික් යූස් කරන්නේ චීසාව ඇතුලේ. ඒකෙන් ගන්න පරිණතභාවයෙන්, ඒකෙන් ගන්න එක්ස්පීරියන්ස් එකෙන්, ඒකෙන් ගන්න එසන්ස් එකෙන් තමයි ෆ්‍රී ෆයිට් එකේදී අපි අත වැදුනට පස්සේ අර අපි චම්කි වල කියන්නේ මේක් ද බ්‍රිජ් එහෙම නැත්නම් අපි පාලම හොයාගෙන යන්න ඕනේ කියන පාලම හදාගත්තට පස්සේ එතනින් එහාට කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම තිබි චීසාව වලින් ගන්න එක්ස්පීරියන්ස් එක මත. ඒ නිසා චීසාව අතිශය වැදගත්. ඒ නිසා ගුරුවරයාගෙන් අහන්න ඇත්තටම මේක කොහොමද අපි මේක කරන්නේ? ටෙක්නික් වලට විතරක් සීමා වෙන්න බෑ. ටෙක්නික් වලට යන්න කලින් රෝලින් ආම් එක හදාගන්න. නැත්නම් සෙන්චීසාව කියන රෝලින් ආම් එක හදාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ටෙක්නික් වලට හිමින් යන්න. අනිත් එක වේගෙන් කරන්න එපා. හිමින් කරන්න. මෙයා බ්‍රේක් කරන්න. එයා එනවා මම හරව ගන්නවා. මම යන්න හදනවා. එයා හරව ගන්නවා. හිමින් කරන්න. එහිමයි දීතුන් පුරුදු වෙන්නේ. ඉතින් ඔයගලන්ට යමක් තේරෙන්නේ නැති කියලා හිතනවා. ප්‍රැක්ටිස් කරන්න හැම වෙලේම ප්‍රැක්ටිස් කරන්න හොඳයි. හැබැයි ලෝකේ තියෙන විචුම් ක්‍රම සම්බන්ධයෙන් හොයන්න ඉගෙන ගන්න චීසාව කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න. ඒ වගේම නිතරම ගුරුවරයාට කියන්න මට චීසාව උගන්වන්න කියලා. ගුරුවරයාව එකතු කරගන්න. ගුරුවරයා තමයි ඔයාලට අත තියලා උගන්වන්නේ. එහෙම ගුරුවරයා උගන්වන්නේ නැතුව බලන්න කවදාවත් චීසාව වලින් ඉස්සරහට යන්න බෑ. ඉතින් ඔය කතන්දරේ තමයි මට ඔයගලන්ට දෙන්න ඕනේ විචුම් කරන අයට. ඉතින් බොහොම ස්තුතියි. අපි නැවතත් වීඩියෝ එකකින් හම්බෙමු.